මංගල තම WhatsApp එකට ආපු පින්තූර එකින් එක වෙන වෙනම පරීක්ෂා කළා. කාට හෝ හොරෙන් ලබාගත් අපහැදිලි ඡායාරූප කිහිපයක්. ඒත් ඉතින් මංගලට ඒක බැලුවට ඒකේ විශේෂත්වයක් දක්නට තිබ්බේ නැහැ. පිස්සෙද්ද කොහෙද? මංගල දුරකථනයේ පැත්තකින් තියලා කියවමින් හිටපු පොත දිගටම කියවන්න ගත්තා. බොහෝ වේලාවක සිට තම සිතත්තියගේ රුව බලාපොරොත්තු සිටි ඔහු අසලින් ඒ රුව දිස්වීමත් සමග ඔහුගේ ඇස් දිලිසෙන්නට උනේ ගත ඇඳි සාරියත් සමගින් ඇගේ සුන්දර වත දිලිසෙන අයුරු දැකීමත් සමගින්. මංගල කියවමින් හිටියේ ලස්සන ආදර කතාවක්. මංගල පොත තම පපුව මත තියාගෙන මොහොතක් ඇස් පියාගත්තේ හර්ෂිගේ සුන්දර හිනාව සිහිපත් කරමින්. මට පෙනෙන වරම් අවදීනු වී ඉන්නම්. ඔහුද හර්ෂයෙන් තෙක් බලා සිටින්නේ ඒ ලෙසින් බව ඔහුට මතක් වුණා. ඇයද මෙසේ සාරිය ඇඳගෙන මංගල ඉදිරියට එන අයුරු ඔහුට සිහිපත් වුණා. කොයිතරම් කෝපයකින් හිටියත් පෙර දින පවා ඇය දුටු මොහොතේ මංගලගේ කේන්තිය අමතක වූ හැටි මංගලට සිහිපත් වුණා. ජීවන ගමනේ බාධක දුක සැප එකසේ පිළිගෙන හිනහෙනු මැන ඔබ තනියට ළඟ ඉන්නම් නැතිනම්. පෙරදින වැස්සට කලින් හර්ෂී ඔෆිස් එකට ආව විදිය ගැන සිහි කරමින් හිටියේ මංගලට එකවරම සිහියට නැගුණේ ඔහුගේ දුරකථනයට කවුරුන් හෝ මීට සුළු මොහොතකට පෙර එවූ අපහැදිලි ඡායාරූප කිහිපය. වහා දුරකථනය අතරගත් මංගල ඇඳේ වාඩි වුණේ හිතේ ඇතිවිච්ච කුතුහලයත් එක්ක. ඔහුගේ ඇස් විශාල වුණා. කලබලකාරී බවකින් ඒ ඡායාරූප එකිනෙක පිරික්සන්නට වුණා. මේ හර්ෂ නේද? ඒත් කොහෙද මේ හොස්පිටල් එකක වෙන්න බෑනේ. ඒ ක්ෂණිකෙන් ඔහු වෙත ලැබී තිබූ ඡායාරූප සියල්ල මැකී යන්නට වුණා. කවුරුන් හෝ ඒ මංගලට එවා තිබුණත් ඒ දැන් ඔහු විසින් මකා දමා ඇත. මංගලට සිදු වූ දේ පිළිබඳ අදහසක් තිබ්බේ නැහැ. ඔහු ඒ දුරකථන අංකය ගෙන ඒට ඇමතුම් ලබා ගැනීමට තැත් කළත් ඒට ඇමතුම් ලබා ගැනීමට නොහැකි වුණා. දරාගන්නේ රහස අඳුරක සිතාන්නේ තනිව සිත යට රසේ. මංගලට එක දෙයක් පැහැදිලි. ඒ ඡායාරූපවල හිටියේ නම් හර්ෂිම බව. ඇයගේ මුහුණක් පැහැදිලි නොවුණත් ඒ ඇය ඇඳ සිටි සාරියමයි. ඇය අසලින් කවුරුන් හෝ පුද්ගලයෙකු වුණා. උදේ හොස්පිටල් එකට යන බව පැවසුවත් ඒ හිටියේ හොස්පිටල් එක නොවන බවත් පැහැදිලි. මංගලගේ හිතේ විවිධාකාර විරූපී අදහස් කැළඹෙන්නට වුණා. ඒත් මංගල කිසිවිටකත් ඇය ගැන සැකයක් සිතීමට පවා බිය වුණා. ඔහු නැවතත් හර්ෂයට ඇමතුමක් ලබා ගත්තද ඇයගේ දුරකථනයේද මේ වෙනකොටත් විසන්ධි වෙලා තිබ්බා. මංගල ළඟ දුලාගේ අංකයක්ද තිබ්බේ නැහැ. මංගල යම්තාක් කැළඹිලි මනසකින් මේ දුරකථන අංකගෙන ඇමතුම් ගැනීමට නැවත උත්සාහ කළත් එය අසාර්ථක වුණා. මමයි උඹේ ඇස් දෙකේ මේ හැට විඩා බරද කඳුළු මෙව්වේ. උඹයි මම කඳුළු පිසල මුහුදෙදි මට එහෙම කිව්වේ. මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් නැයියේ ගැන නොහැවුවේ. උඹයි හදවත සියුම් තැන්වල පිහිටුවේ ආදරේ ලිව්වේ. ඉහිපන් දුලා මිස්කෝල් 32යි බං. කවුද? මංගල බං. උඹට ඇහුවේ නැද්ද? නෑ බං. මම මේක ඕෆ් කරලා දැම්මනේ. මොකක් හරි අවුලක්වත්ද? ඒක තමයි තාරු. සාමාන්‍යයෙන් මංගල මන් තරහ වුණාම ආයෙ මේ යාළු කරගන්නේ ඔෆිස් යද්දී. එහෙම නැත්නම් මං බස් එකේ ගියොත් ආයෙ ඉද්දී
එද්දි නම් බස් එකේ එන්න බැරිගමට පොඩ්ඩක් ගණන් උස්සලා ඉඳලා පස්සේ යාළු වෙනවා. හර්ෂි දුලාහා තාරු සමගින් ආපසු නිවසට එන ගමන හිටියේ. පාසල් කාලයේ යාළුවෙකුගේ වෙඩින් පාටි එකක් වෙච්ච මේ පාටිය පාන්දර 2 විතර වෙනකන් ඇදිලා ගිහින් තිබුණා. තාරු වාහනේ ඩ්‍රයිව් කළත් ඔහු හිටියේ බීමතින්. කෙල්ලු දෙන්නත් හිටියේ නටලම් හෙම්බත් වෙලා. කොහොම වුණත් හර්ෂිට මංගලගේ මේ වෙනස ගැන හිතේ යම් සැකයක් ඇති වෙලා තිබ්බේ. මොනවා කරන්නත් මේ වෙලාවේ මංගලට ඇමතුමක් ගන්න ගියොත් ඊටත් වඩා ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දන්න හින්දාම හර්ෂි දුරකථනය පසකින් තැබුවා. මංගල අවදි වෙලා තම දුරකථනය අතට ගත්තත් එය ඕෆ් වෙලා තිබුණා. ඊයේ රෑ නිින්ද ගියපු විදියවත් මතක නැතුව ඇඳෙත් හරහට නිදාගෙන හිටපු මංගල මේසේ මත තිබුණු ඔරලෝසුව දිහා බැලුවා. මොකක්? 8යි? කලබලෙන් ඇඳෙන් බැස්ස මංගල තම දුරකථනයේද චාර්ජ් කිරීමට දමා ඉක්මන් වූයේ දැන් ඉතින් ගුණරත්නට මොකක් හරි බොරුවක් ගොතාගෙන හාෆ් ටී නොදා බේරගෙන වැඩට යන්නයි. 8:30 වන විට තම රියට නැගි මංගල දුරකථනයේද ඔන් කරගත්තේ හර්ෂිත කතා කරන්න හිතාගෙන. තම රියගෙන 70ටත් වැඩි වේගයකින් යන අතරමඟදීම මංගල දෙතුන් වරක් හර්ෂිට ඇමතුම් ගැනීමට උත්සාහ කරත් ඇගේ දුරකථනයේ ක්‍රියාව විරහිත වී තිබුණා. හර්ෂි වෙනද මඟ බලාගෙන ඉන්න හෝල්ට් එක පහු කරගෙන මංගල ආවේ මේ වෙන විට හර්ෂි කොහොමත්ම එතන ඉන්න විදිහක් නැති හින්දා. නමුත් මංගලට කුමක් හෝ හුරුපුරුදු දෙයක් ළඟ ඔහුගේ ඇස් නැවතුණු බවක් දැනුණත් එය ගණන් නොගෙන ඔහු ඉදිරියට ගියේ ගුණරත්නව ෂේප් කරගන්න විදිහක් ගැන සිතමින්. මංගල කලබලයෙන් තමන්ගේ කාර්යාලයට ගොස් ෆිංගර් ප්‍රින්ට් එක තියලා හාෆ් ඩේ වැඩනත් කමක් නැහැ ලොක්කව ෂේප් කරගන්න පුළුවන් වුණොත් සිතමින් ගුණරත්නගේ ඇස නගටෙන්න තම බෑගයද ලොබියේ පුටුවක් මත තබා ඇතුළට ආවා. මොකද බං හොරගල්ලා හුලන්නේ? උඹ අද හොඳටම පරක්කුවේ නේද? මංගල ගැස්සී පිටුපස බැලුවේ. අමිලයා නෑ මචං මේ ඔව් අද ටිකක් පරක්කුණා බං. ලොක්කා දන්නවනේ. නෑ බං ලොක්ක තමාවෙත් නෑ. අද මීටින් එකක් තියෙන කතාවක් සුලෝචනා කිව්වා. කොහොමද ටිකක් පරක්කු වෙයි බං එද්දි. අම්මෝ ඇති අන්තම්. නැත්තම් ඉතින් උදේ පාන්දර හොඳට අහගන්න වෙනවා. කියමින් මංගල ආපසු ගොස් තම බෑගයද රැගෙන අමිලද සමගම ඔවුන්ගේ අසුන වෙත ගියා. අමිලයා මේ හර්ෂි ආව දැක්කද බං?